අද මේ වීඩියෝ එක හරි ලස්සන පෞරාණික දේවස්ථානයක් පිළිබඳව. අපි වහකෝට්ටේ යනවනේ. හැබැයි වහකෝට්ටේ පල්ලි ගියාට එහෙමනේ අපේ කතෝලිකයන් ජන ව්‍යවහාරයේ අපි කතා කරන්නේ වහකෝට්ටේ පල්ලි, මඩු පල්ලි, තලවිල පල්ලි ඔන්න ඔය ආකාරයට. ඉතින් මේ වහකෝට්ටේ යනකොට මේ ඓතිහාසික තොරතුරු පිළිබඳව ඔයා දැනගෙන හිටියද කියලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ශුතෝ ජොසේවාස් මුනිපාද ස්පර්ශය ලද ඓතිහාසික වාසලකෝට්ටේ ශාන්ත අන්තෝනි ජාතික සිද්ධස්ථානය පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ. වාසලකෝට්ටේ හෙවත් වහකෝට්ටේ ශාන්ත අන්තෝනි ජාතික සිද්ධස්ථානය කියන්නේ ශ්‍රී ලංකාවේ ශාන්ත අන්තෝනි මුනිදුන් වෙනුවෙන් කැප කරන ලද ඉපැරණිම සහ ප්‍රධානතම ජාතික සිද්ධස්ථානයයි. එමෙන්ම මෙය මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි එකම ජාතික සිද්ධස්ථානයද වෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ගලේ වලින් හැරිලා මාතලේ පාරේ කිලෝමීටර් 7ක් ගියාට පස්සේ වහකෝට්ටේ ශාන්ත අන්තෝනි ජාතික සිද්ධස්ථානයට ළඟා වෙන්න පුළුවන්. මේ ඓතිහාසික පසුබිම සහ මේ පෘතුගීසින්ගේ ලේ උරුමය කොහොමද මේට දායකුනේ කියන එක පිළිබඳව කතා කරනකොට දුටුගැමුණු රජ සමයේ එළාර රජුගේ බලකොටුවක් තිබිලා තියෙනවා. පසු කාලීනව රජවරුන් සහ රාජ මාලිගයක් පිහිටි මෙම භූමිය වාසලකෝට්ටේ ලෙස හඳුන්වනවා. පස්සේ තමයි මේක වහකෝට්ටේ බවට පරිවර්තනය වෙන්නේ. කතෝලිකයන්ට රැකවරණය ලැබෙන්නේ කොහොමද? 1658 ලන්දේසි පීඩාකාරී සමයේදී උඩරට දෙවැනි රාජසිංහ රජතුමා විසින් ලන්දේසි බලපෑම් වලට ලක්වෙච්ච පෘතුගීසි කතෝලිකයන්ට උඩරටට පැමිණෙන ලෙස ආරාධනා කරලා මේ වහකෝට්ටේ පදිංචි කරලා තියෙනවා. එකල ඇතිවුණු දරුණු නියඟයකින් පස්සේ කීර්තිසී රාජසිංහ රජතුමා විසින් කතෝලිකයන්ට වහකෝට්ටේ ග්‍රාමය ප්‍රදානය කරලා තියෙනවා. වැඳුම් පිදුම් කිරීමටත් දෙව් මැදුරක්ද තනවා දීලා තියෙනවා. බෝගම්බරෙන් රාජසන්තක කළ දේව ප්‍රතිමා ආදිය හේවිසි හොරණෑ සහිත පෙරහැරකින් වහකෝට්ටේට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. කොහොමද මේ ශුතෝ ජොසේවාස් මුනිදුන්ගේ පාදල් ස්පර්ශය මෙයට ලැබෙන්නේ කියන එක පිළිබඳව කතා කරනකොට සරලම මේ ජන ව්‍යවහාරේන වදනක් තමයි දවල්ට ගවගාල රැට යාඥා කාමරය. ලන්දේසි සමයේදී කතෝලිකයන්ට තම ඇදහිලි ආරක්ෂා කරගත්තේ දවාලට ගවගාලක් ලෙසත් රාත්‍රියට යාඥා කාමරයක් ලෙසත් භාවිත කළ පැල්පත් දෙව් මැදුරක. 1687දී වෙස් වරාගෙන මෙහි පැමිණි ශුතෝ ජොසේවාස් මුනිදුන් මෙම භූමියේ සිට ධර්මය ප්‍රචාරය කරපු අතර උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ අද ජොසේවාස් පුදසුන ඉදි කරලා තියෙනවා. උන්වහන්සේ පිහිටුවන ලද කුරුසිය අදටත් මෙම දේවස්ථානයේ අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සිද්ධස්ථානයේ පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික කල්වාරි පුදබිම සහ ලූර්දු ප්‍රතිමාව බැතිමතුන්ගේ විශේෂ ආත්මික වන්දනාවට පාදක වෙනවා. මෙහි අති පූජනීය ධාතුන් සහ පුරාණ ප්‍රතිමා තැන්පත් කරලා තියෙනවා. ශුතෝ දිවේ සහ ශරීර ධාතු මේ පිළිබඳව කතා කරනකොට ඉතාලියේ පාදුවා නුවරින් මෙරටට වැඩම කරවන ලද ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ ශුතෝ දිවේ කොටසක් සහ පූජනීය ශරීර ධාතු කරඬුවක් තබලා වන්දනාවට පාදක කරලා තියෙනවා. ඒ වගේම තමයි ලන්දේසින්ගෙන් බේරා ගැනීමට අතීත ගැමියන් විසින් උතුරන බත්මුට්ටියේ සහ මැටි බිත්ති අස්සේ පොඟවලා දිවි හිමියෙන් ආරක්ෂා කරගත් අඟල් 6ක් පමණ උස ඇති අනුහස් පිරි පෞරාණික ලී ප්‍රතිමාවක්ද මෙහි සුරක්ෂිතව වැඩවසනවා. ඒ වගේම තමයි මේ සංස්කෘතිය බෞද්ධ හා කතෝලික සංස්කෘතිය පිළිබඳව සාකච්ඡා කරනකොට පංචතූර්ය නාද සහ උඩරට නැටුම් රාජකීය ආඥාවලට අනුව ලංකාවේ කතෝලික මංගල්‍යයකදී හේවිසි හොරණෑ මගුල් බෙර සහ උඩරට වෙස් නැටුම් සහිත පෙරහැරක් පවත්වන එකම දේවස්ථානය මේ වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දේවස්ථානය. ඒ වගේම තමයි ජාකෝමි ගොන්සාල්වෙස් පියතුමාගේ පසන් ගීත පිරිත් සහ නෙළුම් කවි ශෛලියෙන් ලත් වාක්‍යජනක මේ ජාකෝමි ගොන්සාල්වෙස් පියතුමා රචනා කරන ලද පසන් ගායන සම්ප්‍රදාය ඇසෙන්නේද මේ වහකෝට්ටේ ප්‍රදේශය ආශ්‍රිතවයි.
ඒක මේ කුඹුරේ පැවැත්වෙන වක් මගුල නැත්තම් මේ ගොවි පූජාව පිළිබඳව අපි කතා කරනකොට ඔක්තෝබර් මාසයේදී කතෝලික පියතුමල්ලා කුඹුරට බැහැලා ට්‍රැක්ටර් එතකොට හරක බාන සහ මේ බීජ ආශිර්වාද කරමින් පවත්වනම ෆාමර්ස් මාස් කියලා පූජාවක්. මේක වහකෝට්ටේ අනන්‍යතාවයේ විදිහට තමයි ඔවුන් සම්ප්‍රදානුකූලව මේ වර්තමානයේ වෙනකොට මේ පවත්වාගෙන එන්නේ. ඒ වගේම තමයි මේ ගෘහ නිර්මාණ. මේ ගෘහ නිර්මාණ පිළිබඳව කතා කරනකොට 1938 දී ගොතික් පුනරුද ශෛලියට අනුව නිර්මාණය වෙච්ච වර්තමාන මන්දිරයේ විශේෂත්වය තමයි පියස්සේ කිසිදු හරස්ලියක් නැත්තම් බාල්ක නොමැතිව තමයි විශාල ආරුක්ක මත මේ වහල නිර්මාණය කරලා තියෙනවා. ඉතින් හරි ලස්සන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයක් මෙහි මේ වහකෝට්ටේ දේවස්ථානයේ අන්තර්ගත වෙනවා. ඒ වගේම වාර්ෂික මංගල්‍යය සෑම වසරකම ජුනි 13 වෙනිදාට යෙදෙන ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යයට පස්සේ එළඹෙන ඉරිදා දිනේදී වහකෝට්ටේ ප්‍රධාන මංගල්‍යය සහ වීදි සංචාරය ඉතා උත්කර්ෂවත් ලෙස වාර්ෂිකව සිදු කරනවා. වසර 200කට අධික කාලයක් කතෝලික නොවන පරිසරයක තම ඇදහිල්ල රැකගත් වහකෝට්ටේ වැසියන්ගේ මේ අභිමානවත් උරුමය වන්දනා කරන්න අනිවාර්යෙන්ම කතෝලිකයෙක් විදිහට ඔයත් එක්වන්න ඕන. ඉතින් වහකෝට්ටේ පල්ලි ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඔයා මීට වඩා ඔයා දන්න තොරතුරු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එකකින් ඔයා යම්කිසි තොරතුරක් දැනගත්තා නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලස්සන දේවස්ථානික තොරතුරු අරගෙන මං ආයෙත් එන්න. එතකන් හැමෝටම ජස්පීටයි.